ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ විදිහට අපිට බුද්ධ ශාසනයේ අසිරිමත් පින්කම් කරගන්න ලැබෙන අවස්ථාව ඉතාමත් දුර්ලභයි. ඒක අපිට තේරෙන්නේ අපගේ නුවණ ප්‍රඥාව පුළුල් නැති නිසා. මොකද මේ ලෝක සත්වයන් අතරින් වෙඩ්ඩිපුරම සත්වයෝ ජීවත් වෙන්නේ නිරේ අවීච මහ නරකාදී. අවීච මහ නරකාදී නිරිසත්තු ඉන්න විදිය උදාහරණයකට කියනවා නම් එක පඳුරට වැවුන උණ පඳුරක් ළඟට ගිහිල්ලා ඒ උණ පඳුර දිහා බැලුවම එකකට එකක් උණ ගස් එතිලා වෙලිලා ඇලිලා උණ පඳුර හැදිලා. ඉතින් අපි කියමු පුංචි හිදසක්වත් නැති සම්පූර්ණ උණ වනයක් තියෙනවා, බට වනයක් තියෙනවා. ආන් මේ වගේ අවීච මහ නරකාදී එච්චරම නිරිසත්තු ඉන්නවා. ඊට පස්සේ අපායවල් 136ක් තියෙනවා. ඒ අපායවල් 136 හැදෙන්නේ මහා බලවත් පාප කර්ම අනුව මේ මහා නිරේවල් 8ක් තියෙනවා. ඒකට කියනවා අට මහා නිරේ කියලා. සංජීව, කාලසූත්‍ර ආදි වශයෙන් තාප ප්‍රතාප, මහා ප්‍රතාප ආදි වශයෙන් 8ක් තියෙනවා. ඒ එක නිරයක් වටා උස්සද නිරේවල්, පරිවාර නිරේවල් 16ක් තියෙනවා. එතකොට එකක් වටා 16ක්. එතකොට 8ක් වටා 16වා 8ක් මහා නිරේවල් 8ත් එක්ක 136ක්. තමන් කරන කර්මය අනුව ලස්සනට යන නිරේ හැදෙනවා. ප්‍රාණඝාතේ, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, සුරාව, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, ගුණමකුකම, මේ ලෝභ දේශ මොහ මුල් වෙලා කරන පාප කර්ම වලින් නිරයක් හැදෙනවා උපන් සත්වයකට. ඉතින් ඒකෙන් උඩට එන්න තමයි අමාරු. එතකොට ඒ අපායවල් 136ට ගානට කරපු කර්ම යනුව විපාකයේ හදලා දෙනවා. ඒතර යම් කෙනෙකුට තවත් නිරයකට යන්න ඒ කර්මයේ මදි නම් ඒ කර්මයේ තවත් කර්මයකින් පුරවනවා. කල්පයක් සෙලවෙන්නේ නැතුව එක විදිහට විලාප තියා ගන්නවත් බැරිව විඳවන පාප කර්මයෙන් පුරවන්ට දේවදත්තට ගිජ්ජකූටෙන් අතෑරපු ගල මහ පොළොවෙන් තවක් ගලක් පිළිගනිද්දී ගල්පතුරක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදුණා. දේවදත්තට ඉතුරු පාප කර්මයෙන් පුරවන්න. ඒ නිසා පාපයේ ස්වභාවය තමයි ඊළඟ පාපේ පුරවනවා. පින් කරන්න ගත්තට පස්සේ පින මෝරණකට ස්වභාවය තමයි ඊළඟ පින එයාට ලබලා දෙනවා. හොඳට පින් මෝරගෙන පින පැත්තට හිත නැඹුරු වුණාට පස්සේ ඔයාලටම තේරෙනවා මම මේක පිනක් කරන්න ආවේ තව පිනකට සම්බන්ධ වුණා. පුරුකෙන් පුරක පින යනවා. ඒ වගේම තමයි පාපයට නැඹුරු වුණාට පස්සේ පුරුකෙන් පුරුකට පාපේ හා වෙනවා. මේක අර මැස්ස ගහන පැත්තට වැල ඇදිලා යනවා. ඉතින් පින්වතුනි ඔය වාගේ ජීවිතයක් තියෙද්දී තමයි අපි කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස උප්පත්තියක් ලැබුවේ. ඒ මනුස්ස උප්පත්තිය ලබන හැමෝටම මේ විදිහේ මහා පින්කම් කරන වාසනාව නැහැ. කෝටි 800කට වඩා ජනගහනය ඉන්න අය අතරින් ලංකාවේ ඉන්නේ කෝටි 2ක් වගේ. ඒ කෝටි 2කිනොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් බවින් මේ වගේ විහෙර විහාර කරවන අය කී දෙනෙක් ඇතිද? ඉතාමත් සුළු පිරිසක්. ඒතර ඒ සුළු පිරිස අර කෝටි 800ක් එක්ක ගන්නකොට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවම තමයි නියසිලට ගත්ත පස් පිඩ වගේ.
අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිච්ච නිසා අපේ අතින් මේ විදිහට බෝධි මණ්ඩප ඉදි වෙනවා. නැත්තම් අපිට මෙච්චර කාලයක් හදපු බෝධි මණ්ඩපවල වැඩ ඉන්න බෝධීන් වහන්සේලාටයි වැන්දේ. හදපු චෛත්‍ය වලටයි වැන්දේ. අපිත් මේවා කරන්න ඕන කියලා අපි තුලින්ම වීරියක්, ශක්තියක්, විමර්ශනයක් අපිට ආවේ නෑ. ඉතින් නමුත් ඔයාලට වාසනාව ලැබුණා ජයසිරි මහ බෝ සමිඳුන්න මේ විදිහට පුදන්න. මේක දුර්ලභ පූජාවක්. දැන් මේ අසපුවේ ආය බෝධි මණ්ඩප පූජා කියලා එකක් නැහැ. දැන් තියෙන්නේ බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීම. ඒකයි අභිත්තරේත කල්යාණේ කියන්නේ. ඒ කරන කුසලයේ යහපත අවස්ථාව ලැබුණ ගමන් ඉක්මනට කරන්න ඕන. පස්සේ කියලා කල් දාන්න හොඳ නැහැ. ඉතින් ඔයාලා දන්නවා අපේ ජීවිතේ කොච්චර අස්තීරද. කොච්චර තාක්ෂණය අතින් දියුණුයි කිව්වත් අපි මහා ලොක්කෝ වගේ පෙනී හිටියත් මේ මහ පොළොව විනාඩියක් හරියට හෙල්ලුනොත් එහෙම මේ ලෝකෙම පොළොවට සමතලා වෙනවා. අපේ ජීවිත ගැන කවර කතාවද? ඉතින් ඒවා ඇස් වලට පෙනි කොමට නම් මේ අපි මේ ගිහි ජීවිතේ එහෙම නැත්නම් මේ කෙලෙස් වල අපි ප්‍රමාද වෙනවද? ඒකට හේතුව තමයි මේ ප්‍රමාදය. අපිට නුවණ නැතිවීමමයි. අහන්නේ අසිරිමත් නුවණින් අවිද්‍යා අන්ධකාරයේ පලා මේ සංසාර ගමන බුදුරජාන් වහන්සේ නතර කළේ මේ උතුම් ජයසිරි මහා බෝසෙවණි. මේ බෝධීන් වහන්සේලාගේ විශේෂත්වයක් තියෙනවා. මම ඒකට උදාහරණයක් ඔබට දෙනවා. ඒ තමයි ඔයාලට සාංගික දානයක් දෙන්නට ඕනේ. එතකොට ඔයාලා ගමේ ඉන්න කොල්ලෝ ටිකකට එන්න කියලා කොල්ලෝ 4-5 දෙනෙකුට කොණ්ඩේ කපාපන් කියලා රේසරයකින් කොණ්ඩේ කපලා කඩෙන් සිවුරු ටිකක් ගෙනල්ලා උතලා සිවුරක් පොරවලා ඉඳ ගන්න කියලා දානයක් දෙනවා. හරිද? ඒ වගේ මෙහෙම දානයකුත් පූජා කරනවා. ඒ තමයි පරම්පරාවෙන් ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන් පැවතගෙන එන සංඝයා වහන්සේලා ඉන්නවා. කියන්නේ ගුරුවරයෙක්ගෙන් පැවිද්දක් ලැබලා. ඒ ගුරු ආචාර්ය පරම්පරාවකින් පැවතගෙන එන. ඒ ස්වාමීන් වහන්සේලා 4 නමකටත් දානයක් දෙනවා. සැබෑ සාංගික දානේ විපාක ලැබෙන්නේ කාට දුන්නොත්ද? පළවෙනි කණ්ඩායමටද දෙවෙනි කණ්ඩායමට? ඉතින් ඔක්කොම සිවුරු පොරවගෙන හිටියේ. ඔක්කොම පුටුව ලසුන් කරගෙන හිටියේ. ඔක්කොම පාත්‍රය අතේ තිබ්බනේ. එහෙම වුණාට ඒ මහානකම කියන එක පැවතෙනවා. ඒක ගුරුවරයෙක් දැන් අපි හැම කෙනාටම ගුරුවරයෙක් බෙල්ලට සිවුරු පටිය බඳිනවා. එතකොට මගේ ගුරුවරයාට තව කෙනෙක් සිවුරු පටිය බැඳලා. ඒ ගුරුවරයාට තව කෙනෙක් බැඳ. එහෙම යනකොට රහතන් වහන්සේලාගේ පරම්පරාවට යන කල්ම මේ සිවුර ස්පර්ශ වෙලාද නැද්ද? මං කියන්න හදන්නේ මෙන්න මේක. බෝධීන් වහන්සේලාත් එහෙමයි. බෝධීන් වහන්සේත් වැඩ ඉන්නවා. බෝධි ප්‍රතිරූපක කියලාත් වැඩ ඉන්නවා. ඒ කියන්නේ ඔන්න උපාසකම්ම කෙනෙක් වත්ත පිටිය සුද්ධ පවිත්‍ර කරනකොට ඒ වත්තයිනේ බෝපැලයක් පැලවෙලා. මුන්ද එකපාර මූස් කියලා වන්දනා කළා. ඒක වටේ ගල් ටිකක් තියලා දැන් අපේ වත්තේ බෝධියක් තියෙනවා කියලා. ලොකු වෙනවා බෝධිය. ඊට පස්සේ ඒකට ප්‍රාකාරයක් හදනවා. ඒකටත් වඳිනවා පුදනවා. ඒතර ගරු කිරීම සත්කාර කිරීමේ විපාක තියෙනවා. නෑ නෙවෙයි. ඒ වුණාට මේ බෝධීන් වහන්සේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ පරම්පරාවෙන් නෙවෙයි ආවේ. මොකද මේ ලෝකෙට ගයාවේ වජිරාසනයේ සම්බුදු වුණ මොහොතේ සෙවන සලසූ බෝධීන් වහන්සේ කියන්නේ ඒ බෝධීන් වහන්සේ කියන්නේ අපි ඒ වෘක්ෂයට දෙන ගෞරව නාමය. ඒ වෘක්ෂයේ නම ඇසතු නැත්නම් අසාල ඉන්දියාවේ භාෂාවෙන් නම් පිප්පලි. તો ලෝකේ එකම පිප්පලි වෘක්ෂය නෙවෙයි. ඒ වෙනකොට ඕන තරම් ගස් තියෙනවා බෝගස්. ඇසතු ගස් තියෙනවා ඉන්දියාවේ ඕන තරම්.
මෞසාකාවක් නැතුව සිදුවත් මහ බෝධිසත්වයන් වහන්සේ ලුම්බිනී සල්වනයේ උපම් මොහොතේ මේ දෙරණේ මධ්‍ය මණ්ඩලේ පලාගෙන මෞසාකාවක් නැතුව ඉබේම බුදු කෙනෙකුට සෙවන සලසන වෘක්ෂේ පහළ වුණා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෛත්‍රී බෝසතුන් උපදිනකොට ඒ බුද්ධ ගයාවේ දැන් බෝධීන් වහන්සේ වැඩ ඉන්න තැන වජිරාසනේ තියෙන තැනින් නාගහක් පැලවෙනවා. ඒක තවත් ඇටයකින් හෝ අංකුරයකින් හෝ අත්තකින් නෙවෙයි. එතකොට අපේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එහෙමයි. ඒ බෝධීන් වහන්සේ වලාකුලක් වගේ වැඩිලා අප මහ බෝධිසත්වයන් වහන්සේ 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා ඒ අත්හැර පිණ්ඩපාතෙන් යැපිලා සුජාතාව දුන් කිරිපිඩු වළඳා රන්තැටිය උඩුගම් බලා යවා. නීරංජරා නදියෙන් පැන් සැනහි ඒ නීරංජරා නදියෙන් එතර වුණා. ඒ වනී ඇවිදගෙන යනකොට සුන්දර වෘක්ෂයක් දැක්කා. හරි ආකර්ශනීයයි. ඒ තමයි ඒ උතුම් ඇසතු වෘක්ෂය. වෘක්ෂය වටා පැදකුණු කරනකොට නැගෙනහිර දිශාවට ලැබුණ කුසතන් 8 මිට එලා ගන්න තරම් සමතලා බින්කඩ සැකසී තිබුණා. ඒ බින්කඩෙහි කුසතන අතුරා මහ බෝසතුන් අසුන් ගත්තා. මාගේ ලේ නහර වියලී ගියත් ලේ මස් වියලී ගියත් ඇට නහර ඉතිරි වුණත් ජීවිතේ අවබෝධ කරගෙන මිසක් කෙලෙස් නසා මිසක් මම නැගිටින්නේ නැහැ කියන එක. ඒක බොරුවක් නෙවෙයි. ඒ අදිෂ්ඨානයේ සොලවන්න බෑ. ඒ හිත කාටවත් කඩන්න බෑ. ඒකට කඩන්න බැරි දෙයකට සිඳින්න බැරි දෙයකට අපි කියනවා දියමන්තිය කියලා. දියමන්තියෙන් අනිත් ඒවා සිඳිනවා මිසක් දියමන්තිය සිඳින්න බෑ. ආන්නේ දියමන්ති කියන වචනේත් එක්ක තමයි දැඩි දෘಢ ස්ථිරසාර අදිෂ්ඨානෙන් අසුන් ගත්ත නිසා යාසනෙට කියනවා වජිරාසනය. නැගෙනහිරින් වජිරාසන බිම මතුවන්නේ. එතකොට මේ මහා පොළොව සෙලවී ගියා කියනවා. බෝ සමිඳුන් සිලිසිලි ගා බෝපත් සෙලෙව්වා. ඒ වෙලාවේ මේ පුජ්‍යලේක් මේ සසරින් එතර වෙනවාට අකමැති බලවේගය ඉදිරිපත් වුණා. ඔහු පැමිණෙන වෙලාවේ ලෝදිය හලාගෙන ගිනි ජාලා පිට කරගෙන දස බිම්බරක් සේනාව සමග දෙවියන් පවා හිසුලූලු අත අතුරුදහන් වී ගියා. නිරේවල් වලින් තිබුණ යම්තාක් ලෝදිය වේදේ ලෝදිය බෝ සමිඳුන්ට හලනකොට ආකාශයෙන් මේ බෝ සමිඳුගේ පත්තරයක්වත් පිච්චුන්නේ දරාගත්තා. මොකද මේ බෝ සමිඳුන් පහළ වීමේ කෘත්‍යයක් තියෙනවා. ඒ තමයි සම්බුදු කෙනෙක් සම්බුදු වෙන මොහොතේ සෙවන සැලසීම. එතකොට මේ මාරයාටවත් බෝපතක් දවන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙන තෙක්. නවවිධ වර්ෂාවන් වැස්සුවා. දෙවියන් පවා බිය ගන්න මොහොතේ බ්‍රහ්මයන් පවා බිය ගන්න මොහොතේ කෙලෙස් නැසලා නැතුව සිටියේදීත් මගඵල නොලබා සිටියේදීත් බුදු වෙලා නැතුව සිටියේදීත් අප මහ බෝසතුන්ගේ සිත කැඩුන්නේ සිඳුන්නේ කම්පා වුන්නේ. එච්චර හිත හයියයි. ඒ හිත ගොඩාක් ශක්තිමත්. ඒ නිසා ඒක ගිනි වරුසාවකින්වත් හිත සෙලවෙන්නේ නැහැ. ආයුධ වරුසාවෙන්වත් හිත සෙලවෙන්නේ නැහැ. ගල් වරුසාවෙන්වත් හිත සෙලවෙන්නේ නැහැ. එච්චර ස්ථිරසාරයි. එකම එක ඉලක්කයකට හිත තියෙනවා සෙලවෙන්නේ නැතුව. ඒ තමයි සියලු කෙලෙස් නසනවා කියන තැන.
ඉතින් ඒ නිසා අවසානයේ ඒ දැඩි හිත ඉදිරියේ මේ ලෝකෙම සලිත වෙලා ගියා. අපේ මහ බෝසතුන්ගේ සිත කඩන්න, සිත සොලවන්න, කම්පා කරන්න තුන් ලෝකේ කිසි කෙනෙකුට බැරි වුණා. සම්බුදු නොවි සිටියදීමොත් ඒ බෝසත් සිතවත් කෙනෙකුට හොලවන්න බැරි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? මම මේ කියන බණ ටික හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. අද මේ බණ ටික කියන්නේ හිතක් කැඩෙන්නේ නැතුව රකින්නේ කොහොමද? එකට පිහිට ගන්නෙ කොහොමද කියලා. මම මේ දවස් ටිකේ නිතර කල්පනා කරන දෙයක් තමයි මේ ලෝකේ වේගෙන්ම කැඩෙන, ඉක්මනින්ම කැඩෙන දේ මොකද්ද? හිත. වීදුරුවත් බිමට වැටිලා කැඩෙන්නේ නැති වීදුරු තියෙනවා. අපිට හිතෙනවා පුදුමයි මේක කැඩුන්නේ නැහැ නේ කියලා. වේගෙන්ම කැඩෙන දේ තමයි හිත. හිතක් කැඩෙන්න බැල්මක් ඇති. අපේ හිත දිහා බලන්නකෝ. හිත කැඩෙනවා කියන එක කොහොමද ඔයාලට විස්තර කරන්නේ? හිත සවුත් වෙන්නේ. තප්පරේට හිත සවුත් වෙනවා. තප්පරේට හිත වෙනස් වෙනවා. අපේ හිත වෙනස් වෙන විදිය. ඒක මට නම් ගොඩාක් දැනෙනවා. ඉක්මනට හිත වෙනස් වෙනවා. ඒ නිසා තමයි මට හිතුනේ මේ ලෝකෙ ඉක්මනට කැඩෙන දේ, ඉක්මනට වෙනස් වෙන දේ තමයි මේ හිත. එහෙව් හිතක් දස බිම්බරක් සේනාව සහිත මාරයාටවත් වෙනස් කරන්න බැරි වුණා. බෝසෙවණේ ඒ උත්තමයන් වහන්සේ වැඩ හිටියේ. බෝසෙවණේ ස්ථිරසාර හිතකින් ඒ දැඩි හිත ඉදිරියේ, ස්ථිරසාර හිත ඉදිරියේ දසබිම්බරක් සේනාව පැරද ගියා. ඒ හිතේ ස්ථිරසාර බවත් තිබුණේ රාගෙන් තිත් වෙලා නෙවෙයි. ද්වේෂයෙන් දැවි දැවි නෙවෙයි. මෝහේ තැවරිලා නෙවෙයි තිබ්බේ. ඒකයි පවිත්‍ර. එතකොට සම්බුද්ධත්වයට පත් නොවි සිටියේදී සම්බුදු හිත කියන්නේ ශක්තිමත් බෝසත් හිත හොලවන්නවත් බෑ. ඒකනේ කියන්නේ ගිහි ජීවිතේ අභිනිෂ්ක්‍රමණය කරනකොට තිබ්බ පියවර මේ ලෝකේ කිසි කෙනෙකුට ආපස්සට කරකවන්න බෑ කියනවා. ඒ අරමුණෙන්මයි. ඒ හිත වෙනස් කරන්න යසෝදරාවන් වගේ ලක්ෂයකටවත් බෑ. ඒ හිත වෙනස් කරන්න රාහුලයන් වගේ කෝටියකටවත් බෑ. ඒ හිත වෙනස් කරන්න ශක්විති රාජ සම්පත්තිය කෝටියකටවත් බෑ. ඒ හිත ඉච්ඡර ස්ථිරසාරයි. සෙලවෙන්නේ අකම්පිතයි. අකම්පිතයි. ඒ අකම්පිත හිතෙන් අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කරලා සංසාර චක්‍රය සිඳ බිඳලා අමා මහ නිර්වාණයෙන් අප මුනිදුන් සැනසී වදාලේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් සෙවණේ. මේ බෝධීන් වහන්සේ අප මුනිදුන් සම්බුදු බවට සාක්ෂි දෙනවා. කෙසේද සාක්ෂි දෙන්නේ? මේ බෝසමිඳුන් පැලවුනේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරාධපුරේ. අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සම්බුදු වන මොහොතේ දඹදිව බුද්ධ ගයාවේ වජිරාසනේ පහළ වී තිබුණ උතුම් බෝධීන් වහන්සේගේ දකුණු පැත්තට සම්බුදු වෙන මොහොතේ දකුණු පැත්තට තිබ්බ බෝධි ශාඛාව තමයි අනුරාධපුරේ වැඩ ඉන්නේ. તો අනුරාධපුර බෝසමිඳුන් අප මුනිදුන් බිම්බරක් දස සේනාව පරාජයට පත්කොට සම්බුදු බව දකුණු පැත්තේ සිට බලා සිටියා. ඒක බොරුවක් නෙවෙයි, අසත්‍යයක් නෙවෙයි. ඒක බෝසමිඳුන්ට දැනුණ දෙයක්. පුරා සතියක් ඉන්ද්‍රනීල නේත්‍රයෙන් අනිමිස ලෝචන පූජාවෙන් නිල් පාට රැස් ධාරාවෙන්
ඔය අනුරාධපුර උතුම් බෝසමිඳුන් නැහැවී වදාලා සාක්ෂි දෙනවා. ධර්මාශෝක නරේන්ද්‍රයා ලක්දිවට බෝසමිඳුන් වඩම්මන්න ගත්ත පෙළහරේ ප්‍රාතිහාර්ය පෑවා රැස් වී දුනා. ඒ බෝසමිඳුන්ගේ බීජයෙන් පැලවෙච්ච බෝධීන් වහන්සේ නමක්. පියාගේ උරුමේ දරුවාට ඥාණයෙන් එනවා වගේ බෝසමිඳුන්ගේ ඒ ආනුභාවයේ සාක්ෂිය මේ උතුම් බෝසමිඳුන්ට ලැබුණා. එනිසා මේ උතුම් බෝසමිඳුන් අප මොනිදුන් සංසාර චක්‍රයේ සිඳලා අවිද්‍ය අන්ධකාරයේ දුරු කළ බවට සාක්ෂි දෙනවා. අපි මේ වඳින්නේ සම්බුද්ධත්වයටයි. ඒ බෝසෙවණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු ඒ උතුම් පුණ්‍ය මොහොතටයි. ඒ ඥානයටයි. ඒ ප්‍රඥාවටයි මේ වඳින්නේ. බෝධීන් වහන්සේලා වඳින අයට, පුදන අයට, සත්කාර කරන අයට ප්‍රධානවම ලැබෙන පුණ්‍ය විපාකේ තමයි නුවණ ලැබෙනවා. බෝසමිඳුන් වඳින අයට නුවණයි ලැබෙන්නේ. බෝසමිඳුන්ට පුදන්නේ නුවණට පුදන අයයි. මේ බෝසමිඳු මුල්ල තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ සෙලවෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති හිතකින් හිටපු තැන. කෙලෙස් නසන්නත් කලින් කෙලෙස් නැසුවට පස්සේ කවර කතාවද? දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරයා බුදුරජාණන් වහන්සේ බය කරන්න ගල් පෙරළුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා එම්බා මාරය අරහස පලාපං අරහස පලාපංකව නබම් ඵලේය පටවින් කම්පේය මේ පොළොව කෑලි කෑලි වලට කැඩි කැඩි යන විදියට හොල්ලපන් හොල්ලලා බලාපන් මගේ හිත හෙල්ලුණාද කියලා. සම්මා සම්බුදුවරුන්ගේ සිත සෙලවෙන්නේ නැහැ. සෙලවෙන්නේ නැහැ. හාස් හුස් ගානේවා, පපුව නතර වෙනේවා, හුස්ම නතර වෙනේවා, මූණු එල්ලගෙන ඉන්නේවා, කම්පනය, පීඩනය අපේ තියෙන ඇතුලේ තියෙන ඒ කෙලෙස් මලකඩ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෝදාහලේ මේ උතුම් ජයසිරි මහා බෝසෙවණි. එනිසා මම අද කරුණ එක තැනකටයි ගන්නෙ. ඒ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. හිතක් හොලවා ගන්න බැරුව තියා ගන්න බෑ. හිත හැම වෙලාවෙම හෙලවෙනවා. සිත හෙලවෙනකොට හිත බිඳෙනවා. හිත බිඳෙනකොට සැනසීම වැగిරෙනවා. සැනසීම රඳින්නේ නැහැ. බණක් අහනකොට හිත සැනසෙනවා. බෝධීන් වහන්සේ වඳිනකොට හිත සැනසෙනවා. දැනොත් පොඩ්ඩක් හිත නවතිනවා. මේ සැනසෙල්ල අපිට අරන් යන්න බෑ. හිත හයිය නැහැ. දැන් මේ අහන බණ ටික අහගෙන ඉන්න හිත ඔය හිත බිඳලා දාන්න වැහි පොදට පුළුවන්. බලන්නකො වැහි පොදක් දෙකක් වැටෙනකොට කසු කුසු ගාලා ඇඹරිලා පණුව වගේ අපි නලියන ඇති. වතුර පොදකට පුළුවන් අපේ හිත කඩන්න. ඊට පස්සේ ඔන්න වැස්ස එනවා. ඔන්න අර සැනසෙල්ල ඒ වතුරෙන්ම නැති කළා. ඊට පස්සේ මෙතනින් එළියට යනවා. මෙච්චර දොරටු තියේදී මේකෙත් හැප්පිලා තෙරපිලා යන්නේ. මොකද මගේ හැප්පුණේ කියලා බලනවා. අන්න හිත කැඩුණා. අර මේ බෝසමිඳු යට බනහගෙන හිටපු සැනසෙල්ල ගෙනියන්න බෑ. පුළුවන් නම් මේ දැන් බනහනකොට තියෙන හිතේ සැනසෙල්ල ගෙදර අරන් යන්න බලන්න. පුළුවන් නම් අරන් යන්න. තමන්ට තමාව පෙනුනොත් මගේ බුදුරජාණන් වහන්සේ මේ අහස උසට කෙලවරක් නැති අනන්තයට විහිදුන මහා සෑයක් වගේ පෙනෙනවා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අකම්පිතයි. කෙලෙස් නසා නැති ජීවිතේ ධම්මපාල කුමාරයා අම්මගේ ඇකෙන් උදුරා අරගෙන යමපල්ලා කුණු වෙච්ච මාළු කූරියක් අරන් යනවා වගේ කකුල් දෙකෙන් එල්ලගෙන ගිහිල්ලා රාජ සභාවේ ලෑල්ලක් උඩට දාලා රජුරන් ඇහුවා මේකට මොකද කරන්නේ කියලා. මාළු කූරියක් වගේ කකුල් දෙකෙන් 7 මාසෙක දරුවා උස්සගෙන යනකොට අපමහා බෝසතුන්ගේ හිතේ කම්පනයක් ඇති වුණේ. මොකද්ද වෙනසක් වෙනවා කියලා බලාගෙන හිටියා.
කපාපියෝ කගේ කකුල් දෙක කිව්වා. මහ බෝසතුන්ගේ කකුල් දෙක කැපුවා. ඇස්වලට කොඳුළු බින්දුවක් ආවේ නැහැ. අත් දෙක කපාපන් කිව්වා. කොඳුළු බින්දුවක් ආවේ නැහැ. බෙල්ල කපාපන් කිව්වා. කඳුළු බින්දුවක් ආවේ නැහැ. ඒ කොටේටත් පණ තියෙනවා. මෙහෙම ගැස්සෙනවා කොටේ ලේ වලින්. රජ්ජුරුව කිව්වා අසිමාලකේ කරපන් කියලා. යමපල්ලා පපුවට කඩුවෙන් ඇනලා අර 7 මාසයක දරුවගේ අතපය බෙල්ල ඔළුව නැති කොටේ උඩට උස්සලා මෙහෙම කරකුවා. කරකවනට හදවත කැරකි කීතු වලට කැපි රාජ සභාවේ විසිරිලා ගිහිද්දිමොත් බෝසත් හිත කම්පා වුන්නේ. දේවදත්තෙක් ගලක් පෙරලලා මොනව කරන්නද? මගේ බුදුරජාණන් වහන්සේ සෙලවෙන්නේ නැති හිතක් එහෙම හැදුවේ ඉවසලා. අපිට කවුරු හරි hina වුන්නේ නැතත් අපි අප්සෙට් යනවා. නම කිව්වේ නැතත් අප්සෙට් යනවා. අපි මොනුන්ද? පොඩ්ඩ වැරදුන ගමන් මැසේජ් එකක් ආවේ නැහැ. කෝල් ආවේ නැහැ. ඔයා මන් දිහා බැලුවේ නැහැ. මට කතා කළේ නැහැ. අරියට තේ බොන්න කතා කළා මට කතා කළේ නැහැ. අපි කවුද? අපි කොච්චර බොළඳයිද? මෙච්චර සැනසෙල්ලකින් බණ ටිකක් අහලා මෙතනින් පල්ලහැට බැහිනකොට බාට දෙක නැති වෙන්නකො බලන්න. ඊළඟට වෙන්නදී සැනසෙල්ල දියාරු වෙලා බැන යනවා. ඊට පස්සේ ඔතනින් යනවා. වාහනේ දානකොට ඉස්සරහින් ත්‍රිවිල් එකක් දාන්න බලන්න වාහනේ ගන්න බැරි විදියට. බයින බැනිල්ල. ගෙදෙට්ට ගෙනියන්න බෑ මේ සැනසෙල්ල. දැන් ඔයාට සත්තු මරන්න හිතෙන්නේ නැහැ. හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්න හිතෙන්නේ නැහැ. බොරු කියන්න හිතෙන්නේ නැහැ. සුරාව ගන්න හිතෙන්නේ නැහැ. දැන් මේ සැනසෙල්ල ගෙදෙට්ට ගෙනියන්න පුළුවන් නම් ගෙදරදීන් පන්සිල් කැඩෙන්නේ නැහැ. ළමා ලපටි ෆෝන් වලම ඉන්නවා. රාගයෙන් ඇවිස්සෙනවා, ද්වේෂයෙන් ඇවිස්සෙනවා, මොහෙන් ඇවිස්සෙනවා. නමුත් දැන් පාඩුවේ ඉන්නවා. මේ සැනසෙල්ල ගෙදෙට්ට ගෙනියන්න පුළුවන් නම් ෆෝන් එකකින් ඔයාගේ හිත කඩන්න බෑ. නමුත් කඩනවනේ හිත. දැන් ඕනම දුකක් වෙච්චාවේ මට සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන. ඕනම දෙයක් ඉවසලා ඉන්න ඕන කියලා දැන් හිතෙනවා. ඔය සැනසෙල්ල ගෙදෙට්ට ගියා නම් මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. නෝනත් එක්ක රණ්ඩු වෙන්නේ, අල්ලපු වැටේුන් එක්ක රණ්ඩු වෙන්නේ. මේ සැනසෙල්ල ගෙනියන්න බෑ. බැරි නිසා ගෙදර මරා ගන්නවා. ඕකයි ඇත්ත කතාව. පින්කම් වලට ගිහිල්ලා හිත සෞතු කරගෙන එන්නේ. දානයක් ගේනවා. ව්‍යංජන 10ක් විතර ගෙනවා. එකක් ගේන්න බැරි වෙනවා. පපඩම් එක. ගෙනාපු ව්‍යංජන 10ම මතක නැහැ. අඩේ පපඩම් එක ගේන්න බැරි වුණා නේ කියා කල්පනාවෙන් යන්නේ. බලන්නකො වෙන දේවල් හිතවල මේ බය ගණන් බණ අහනවා. මේ වෙනකොට කොච්චර බණ ඇහුවද? එක බණ පදයක් මතක නැහැ. නමුත් අල්ලපු ගෙදරයි හිතරි දෙන්න වචනයක් කියන්නකෝ. මැරෙනකල් මතකයි ඕකි මට මෙහෙම කිව්වා කියලා. ඇයි හිත ඇතුලේ කුණු තියෙන්නේ. කුණු බක්කියට කුණුම දානවා. මේ ධර්මයේ වනාහි සිංහ තෙලයි. ඒ සිංහ තෙල දාන්න රම් බඳුනක් ඕන. හිතහයිය තියෙන්න ඕන. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුලාදී මුනිවරු ස්පර්ශ කරපු මේ ධර්මය හිතේ තියාගෙන ඉන්න පුරුදු කරන්න හිත ගොඩක් හයිය තියෙන්න ඕන කුසල් බලෙන්. ඒක නෑ. සිංහ තෙල් දාන්න බෑ මේකේ. කුණු නම් ඕන තරම් දාන්න පුළුවන්. ආවලා මට මෙහෙම කිව්වලු. ඔන්න ඕකගේ මෝන අන්න ගස්සගෙන ගියා. අහවලා මට මෙහෙම කළා. උඹලා අපිට මෙහෙම කළානේ. තොපිට කෙලෙහි ගුණ නෑනේ. බලන්නකො මෝනු එල්ලගෙන ඉන්න සමහර අයගේ මෝනු බෙරි වෙලා හිනාවක් අහලක නැහැ. මොන කරුමයක් කළාද දන්නේ මේ දත් ටික ඩිංගා පේන්නේ නෑනේ. ඉච්චරම සෝකෙන්, සන්තාපෙන්, කනගාටුවෙන්, අයුක්තියෙන්, අසාධාරණයෙන් බැට කකා හිත හිතා ඉන්නවා. හිත හයිය නෑ. හිත හයිය නෑ. අපි කාගේද? බණ කියන මටත් ඔබටත් අපි කවුරුත් මේ වැටුණා මේකට. ප්‍රමාද වුණා. මගේ බුදුරජාණන් වහන්සේ අකම්පිත සිතින් බෝසෙවනේ වැඩ සිටියා. අකම්පිතයි හිත.
ඒ නිසා ඒ හිත කම්පා නොවෙන්න ඉතින් ඒ අකම්පිත සිතෙන් බෝස වෙනේ වැඩ සිට මේ ජීවිතය අවබෝධ කරනකොට අනන්ත සම්බුදු ඥාන පහළ වුණා. නවරහදී බුදු ගුණෙන් සෝභමාන වුණා. අනන්ත විශ්වය නොව මේ ලෝක යම්තාක් දැක්ක යුතු දේවල් තියෙනවද සියල්ලම දැක්කා. යම්තාක් අවබෝධ කළ යුතු දේවල් තියෙනවද ඒ තාක් අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ වැසුණ දෙයක් නැහැ. ආවරණය වුණ දෙයක් නැහැ. ඒ අසිරිමත් සම්බුද්ධත්වයේ උතුම් ජයසිරි මහා බෝසවෙනේ තමයි ලැබුවේ. මේ බෝසමිඳුට කරන උපහාරය දෙව්ලොව කරන්න බෑ. බ්‍රහ්ම ලෝකේ කරන්න බෑ. නාග ලෝකේ කරන්න බෑ. මනුස්ස ලෝකේකම විතරයි. බෝධීන් වහන්සේ කියලා කියන්නේ ඒ උත්තම පූජාවක් මේ බෝධි පූජාව කියන්නේ. ඉතින් පින්වතුනි ඒ නිසා බෝධි මණ්ඩප පුදපු පිණින් බෝසමිඳුගේ මළුවට සුදු වැලි අතුරවපු පිණින් බෝධීන් වහන්සේට තේවා කරපු පිණින් මලක් පුදපු පිණින් පහම් පුදපු පිණින් නිර්වාණය සාක්ෂාත් කරපු අය කොතරම් සිටියද? බෝසමිඳුගෙන් වැටෙන කොළය ඉදී බිමට වැටෙන පත්තරේ පහන් සිතින් ඉවත් කරපු කෙනාටත් අමා නිවන් සුව සැලසෙන තරම් බෝධීන් වහන්සේ අනුභවයි. බෝධීන් වහන්සේ අනුභවයි. හැමදාම මිනිස්සෙක්ගේ ජීවිතේ ඒ කියන්නේ ජීවිතේ පුරාවටම වෙන්න වීදිවිය යුතු වන්දනාවක් තමයි බෝධි වන්දනාව. බෝධීන් වහන්සේගේ සෙවණේ බෝධීන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා. තමන්ට එතකොටයි තමන්ට ශක්තිය එන්නේ ආශිර්වාදය එන්නේ. ඉතින් පින්වතුනි අච්චර ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ඉච්චර හෙළවෙන්නේ නැති ශක්තිමත් හිතක් හදාගන්න ගොඩාක් දේවල් දන් දුන්නා. දීලා තමයි හිත අයිය කරගත්තේ. ඒකට කියනවා දාන පාරමිතාව. ලොකු ගල් කුලක් දෙස බලන්න. ලොකු ගල් කුලක් තියෙනවා. කෙනෙකුට ඕන එකෙන් බුදුරුවක් මවන්න. අර ලොකු ගල් පර්වතයෙන් බුදු රූපයක් හදන්න ඕන. ඒ බුදු රූපේ හදන්නට නම් අර ගල් පර්වතයෙන් කොච්චර ගල් කඩ අයින් කරන්න ඕනේද? ඒ නිසා නිවන් දකින්න කෙනා ඇතුලේ හදාගන්න නම් ගොඩාක් දේවල් අයින් කරන්න ඕන. ඒක අයින් කරන්නේ දානයෙන්. ගල් පිළිම තියෙන තැනට යන්න. අපි කියමු මෙහි කුරුණෑගල රම්බොඩ සිල් පිළිම වහන්සේ වැඩ ඉන්නවා. ගිහිල්ලා චුට්ටක් බලාගෙන ඉන්න. ගල් විහාරේ ගල් පිළිම දිහා ගිහිල්ලා ටිකක් බලන්න. මේ ගල තිබ්බේ මෙහෙම. ඒ ගලෙන් තමයි මැව්වේ. මේ ගල නිර්මාණය කළේ. මේ ගල නිර්මාණය කරන්න කොච්චර කඩ යැව්වද? නිසා ඇතුලේ නිවන් දකින්න කෙනා හදාගන්න නම් ගොඩාක් දේවල් අත්හරින්න වෙයි. ඒ නිසා ඇස් වලින් කඳුළු වෙනුවට ලේ වැටෙද්දී දරුවෝ අත්හැරියා. එහිමයි බුද්ධ රූපෙම වුණේ. එහිමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබලෙන ඒ අකම්පිත හිතකින් සෝභමාන මගේ බුදුරජාණන් වහන්සේ හැදුනේ එහෙම. දරුවෝ කියලාවත් කහටක් තිබ්බේ නැහැ. බිරිඳ අත්හැරියා. ගෙවල් දොරවල් අත්හැරියා. කාමයේ ගොඩාක් අත්හැරියා. අර ගල ගොඩාක් කඩ අයින් කළා බුද්ධ රූපේම වගන්න. මතක තියාගන්න. ගොඩක් දේවල් අත්හරින්න ඕන. ජීවිතේ වැඩිපුරම කරලා තියෙන අත්හැරීමද එකතු කරගනින්නද? ඔයාලම බලන්න. ඇඟේ නූල් පොටක් නැතුව කතා කරන්න වචනවත් දන්නේ නැතුව කෑස් ගාගෙන අඬාගෙන අම්මගේ බඩෙන් ලේ සැරව මුත්‍රා එක ඉපදුන අපි දැනට ගෙදර ඇඳුම් කොච්චර තියෙනවා. මිනිසුන්ට බනින්න කොච්චර වචන ටිකක් හොයාගෙන තියෙනවද? අරක මේක කියලා එකතු කරගෙන මදි වෙලා ඉඩම වටේත් වත්ත වටේත් ඇවිදිනවා කනුවත් මෙහිට ආවත් දන්නේ කියලා. ඒක මදිවට යන තැන යාළුවෝ. අරේ යාළුවෝ මේ යාළුවෝ ඔයා මට කතා කළේ නැහැ. ඇයි මගෙන් වැරද්දක් වුණාද? මොකක්ද උනේ? මේ එක බැඳීම්. නිවන් දකින්න යන තැනත් බැඳීම.
අත්හරින්නේ එකතු කරගන්නවා. කළු ගලකින් බුදු පිළිමයක් නිර්මාණය කරන උපමාව හිතට ගන්න ගොඩක් දේවල් අත්හරින්න වෙනවා. ඊළඟට ඒ කළු ගලෙන් බුදු පිළිමේ නිර්මාණය කරනකොට මගේ අම්මෝ කොච්චරනම් මිටි පාරවල් ගහන්න ඇතිද? ගහන හැම මිටි පාරකටම ඔරොත්තු දුන්න නිසා බිඳිලා ගියේ නැති නිසා paludu නැති බුදු පිළිමයක් ගලෙන් නිර්මාණය වුණා. ඔය ගහන එක පිළිමයකදී හරි මේ නහය ගාවදින් හරි කැඩුනා නම් මේ අතේ ඇඟිල්ලක් හරි කැඩුනා නම් හැම කුළු ගෙඩි පහරකටම ඔරොත්තු දුන්න නිසා බුදුරුවක් මැවුණා. ඒ මැවුන බුදුරුවටද මිනිසු වැන්දේ ගල කඩපු කෙනාටද? බුදුරුවටයි. ගහපු අයට වැන්දේ නැහැ. ඔරොත්තු දුන්න කෙනාට වැන්දා. ඒ නිසා අප මහ බෝධිසත්වෝ තමන්ගේ තාත්තා අතපය කපද්දී ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දුන්නා. දන් දෙන්න යද්දී මහ පොළොව දෙබෑ වෙලා ගිනි අඟුරු මතුවෙද්දී ඒ ගිනි අඟුරු ගොඩේ දන් දීලා ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දුන්නා. ඉල්ලලා දරුමල්ලොත් ඉල්ලලා හැම දෙයක්ම ඉල්ලගෙන එද්දී හැම දෙයක්ම දිදී ඒ කුළු ගෙඩි පහරට ඔරොත්තු දුන්නා. කිංචිමානිකාව බිරිඳ වෙලා ඉපදිලා ඈව රකින්න ගිහිල්ලා උරපත්ත පල්ලා ලේ දීලා එහෙව් කාන්තාව කෘතඥතාවයක් නැතුව ගලෙන් තමාව තල්ලු කරලා ඒවටත් ඔරොත්තු දුන්නා. සම්බුදු රජාණන් වහන්සේ කියලා කියන්නේ ඔරොත්තු දුන්න කෙනෙක් මිසක්කා කඩා වැටුන කෙනෙක් නෙවෙයි. නිවන් දකින අය බිහි වෙන්නේ ඔරොත්තු දෙන අයගෙන්. තමන්ට එන මේ වෙනකොට එන ප්‍රශ්නේ ඔයාලා හිතන්න මේ එන්නේ ඔල්ලු කට්ට කඩාගෙන යන්න බෝලයක් කියලා. ඕකට හොඳට බැට් කළොත්, ඕකට හොඳ පහරක් ගැහුවොත් බය වෙන්න දෙයක් නැහැ. මම මෙහෙම බෝල් වලටක් ගහලා තියෙනවා කියලා හිතට හයි එනවා. ලොකුම ප්‍රශ්නේට මුහුණ දෙන්න පුරුදු වෙන්න දැන් තියෙන එකට. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඒකට බැට් කරන්න. ඒකට ඔරොත්තු දෙන්න. ඒකට ඔරොත්තු දුන්නොත් ඊළඟ එකට පුළුවන්මයි. ඉතින් ඒ නිසා එන ප්‍රශ්න වලට මුහුණ දීම තමයි ඔරොත්තු දෙන හිත. ප්‍රශ්න කියන ඒවා කාටත් එනවා. ප්‍රශ්න කියන ඒවා කාටත් එනවා. ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ. පැවිදි වුණත් එනවා, ගිහි ජීවිතෙත් එනවා. එක රූපමවාගෙන ඉන්නේ මේ ප්‍රශ්න. ඔරොත්තු දෙනවා තරම් ආශිර්වාදයක් නැහැ. ඒකයි අපි නිතර කියන්නේ සියදි විනාසා ගන්න එපා. මැරිලා හරහා වැටෙනකල් ජීවත් වෙමු. මැරිලා හරහා වැටෙනකල්ම ඔරොත්තු දීගෙන ඉමු. ඔරොත්තු දුන්නානේ අත් දෙක කපද්දිමුත් අවුරුදු 7 දරුවා බලාගෙන හිටියා. කකුල් දෙක කපද්දිමුත් බලාගෙන හිටියා. බෙල්ල කපද්දිමුත් බලාගෙන හිටියා. කඩු අසිචක්‍රය කළා. ඒත් ඔරොත්තු දුන්නා. දාන සීල නික්කම්ම පඤ්ඤා විරිය. වීරිය කියන්නේත් ඒකනේ. එනේන ප්‍රශ්නයට මුහුණ දෙන එක. කඩා වැටෙන්නේ නැතුව. ඇත්තටම දසපාරමිතා තුලින්ම අප මොනිදුන් කළේ මේ ඔරොත්තු දෙන දරා ගන්න හිතක් හැදුවා. ශක්තිමත් හිත. ඒ ශක්තිමත් හිතෙන් තමයි අවිද්‍යාව පලා දැම්මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අවිද්‍යාව කියන එක අවිද්‍යාව පලනවා කියන එක සුළු දෙයක් කිව්වා. ඇයි එච්චර මේ කෙලෙස් නසනවා කියන එක සුළු දෙයක් කිව්වා බුදුරජාණන් වහන්සේ. නමුත් ඒක කරන්න බැරියයි. ඒ කෙලෙසට ගහන්න හයිය හිතක් නැහැ. හයිය හිතක් නැහැ. බලන්නකො හිත හයිය කරපු විදිය දේමිය කුමාරයා ගින්දර දාද්දින් ඇඟේ පළු එද්දි අවුරුදු 16ක් අතපය හොලවන්නේ නැතුව කොහොම හයිය හිතක්ද? මේ සම්බුදු වෙනවා කියන එක හිතකින් හිතන්න පුළුවන් එකක්ද? පින්වතුනි, නිවන් දකින්නවා කියන එකත් ලීසි නෑ. මේ බොළඳ හිත් එක්ක අද කාලේ පුදුම බොළඳ හිත් තියෙන්නේ. අපිටම කනගාටුයි අපේ හිත මෙච්චර ඇයි හුරතල්?
පොඩි දේෙන් සතුටු වෙනවා. පොඩි දේෙන් හිත කඩාගෙන වැටෙනවා. බලන්නකෝ. කොච්චර අපි බොළඳයිද? අපි කොච්චර බොළඳයිද? මේ හිත හයිය කරන්න ඕන. ශක්තිමත් කරන්න ඕන. මේකයි කිව්වේ පුරුදු වෙමු බණ අහනකොට එන සැනසෙල්ල ගෙදෙට්ට ගෙනියන්න පුරුදු වෙමු. ඒකට හිත හයිය තියෙන්න ඕන. ඊට පස්සේ ගෙදර ගිනි නිවාගමු. ලෝකේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න කලින් ගෙදර ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න හයිය හිතක් හදා ගන්නකෝ. මහත්තයා බනිද්දි, නෝනා බනිද්දි, දරුවෝ වෙනස්කම් කරද්දි, වටපිටායේ මොන වෙනස්කම් කරද්දි හයිය හිතක්. ගෙදර නිවන හදාගමු. සුදු ඇඳගෙන පෝයට පින්කම් වලට එකතු වෙලා ගෙදර මරා ගන්නවා. මුන්දල යන නිවන කොහෙද තියෙන්නේ? ගෙදර නිවාගමු. ඒ නිසා අප බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නිවුවේ ජයසිරි මහ බෝසෙවණේ. අවිද්‍යා අන්ධකාරය පලා දැම්මේ ජයසිරි මහ බෝසෙවණේ. මේ බෝසෙවණෙන් නැගිටලා තමයි ලෝකේට සැනසෙල්ල බෙද බෙදා සිරිපා කමල් තබ තබා වැඩියේ ජයසිරි මහ බෝසෙවණේ සිට. මෙතනින් තමයි අමා ශාන්තිය පැතිරුණේ. මෙතනින් තමයි සදහන් ආලෝකය පැතිරුණේ. මෙතනින් තමයි මහා බුද්ධ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ සතර වෙනුව ලෝකෙට පහළ වෙලා මේ ලෝකේ සැරිසරන්ට පළවෙනි සිරිපා තැබුවේ බෝධීන් වහන්සේගේ සෙවණේ සිට. එනිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උතුම් බෝසෙවණේ සිට සියලු කෙලෙස් නසා තුන් ලෝකෙට ශාන්තිය බෙද බෙදා මගේ බුදුරජාණන් වහන්සේ වැඩිය බව සත්‍යයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටද මගේ කෙලෙස් දුරු කොට මේ දුකින් එතර වෙන්න අමා නිවන සාක්ෂාත් කරගන්න මට බෝ සමිඳුගේ පිහිට ලැබේවා කියලා වන්දනා කරගන්න ඕන. ඒ නිසාද මෙතරම් මනරම් බෝධි මණ්ඩපයක් හරිම අලංකාරයි. මේකේ විශේෂත්වය තමයි මෑණිවරු මුල් වෙලා මේ කරපු බෝධි මණ්ඩපය. ඉතින් අඩුවක් පාඩුවක් කියන්න නැති තරම් සොඳුරුයි. ඉතින් ඒ නිසා මෑණියන් වහන්සේලාටත් මේ අනුමෝදන් වෙන පින බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා අපි කාටත් අපගේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් බෝසෙවණේ යම් දහමක් අවබෝධ කළසේක්ද ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා.